එදා හවස්වරුවේ අක්ක මට කෝල් කළා. අඬන්න වගේ කතා කරපු විදිහ මට තාම මතකයි. නයනා මට මේ කොල්ලව හදාගන්න බැරි වෙයිද මන්දා. ගමේ ඉන්න රස්තියාදුකාරයෝ එක්කමයි මුළු දවසෙම ඉන්නේ. පාඩම් වැඩක් කරන්නේ නෑ. ඌව කොහේ හරි නතර කරන්න ඕනේ මේ පරිසරයෙන් ඈත් කරලා. අක්කා කිව්වේ ලොකු හුස්මක් කෙරෙන ගමන්. මම ඉතින් ඒ වෙලාවෙ හිතුවේ මගේම දරුවෙක් වගේ චානකව බලා ගන්න පුළුවන් කියලා. අක්කේ බය වෙන්න එපා. චානකව මෙහෙ එවන්න. මෙහෙ ප්‍රයිවට් කැම්පස් එකක් ළඟනේ. මම එයාව බලා ගන්නම්. බාප්පයි මමයි විතරනේ ගෙදර ඉන්නේ. එයාට පාඩුවේ ඉගෙන ගන්න පුළුවන්. මම එහෙම කිව්වේ ඇත්තටම මට දරුවෝ නැති අඩුව චානකකින් පිරිමහ ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. සතියකින් විතර චානක අපේ ගෙදර ආවා. එයාට හරිම ලැජ්ජාශීලී පෙනුමක් තිබුණේ මුලින්. පුංචි මම කොහෙද මගේ බෑග් ටික තියන්න ඕනේ? චානක ඇහුවේ හරිම විනීතව. මම එයාට ඉස්සරහා කාමරේ ලෑස්ති කරලා දුන්නා. මේ කාමරේ ඔයාට ඕන විදිහට ඉන්න පුළුවන් පුතේ. මම අක්කට කිව්වා ඔයාගේ හැම වැඩක්ම මම බලා ගන්නම් කියලා. බාප්පා උදේට වැඩට ගියාම මම විතරයි ගෙදර ඉන්නේ. ඔයාට පාඩුවේ පාඩම් වැඩ කරගන්න පුළුවන්. මම hina වෙලා කිව්වා. චානකත් hina වෙලා ඔළුව වැනුවා. මුල් මාස කීපේ කෙවුනේ හරිම සාමකාමීව. චානක උදේට කැම්පස් යනවා. හවසට ඇවිත් මම හදන තේ එක පීලා පාඩම් කරනවා. මම එයාට මගේම පුතෙකුට වගේ සැලකුවා. එයාට ඕන කරන කෑම බීම ඇඳුම් පැළඳුම් මම හරිම ආදරෙන් හොයලා බැලුවා. හැබැයි ටික කාලයක් යනකොට මට චානකගේ ලොකු වෙනසක් දැනෙන්න ගත්තා. දවසක් මම කුස්සියේ උයෝයේ ඉන්නකොට චානක එතනට ආවා. පුංචි අද මොනවද උයන්නේ? හරිම සුවඳයි. එයා මගේ හරිම ළඟට ඇවිත් කිව්වා. මම hina වෙලා අද මම චානක ආසම කරන පරිප්පුයි මාළුයි ඉව්වා කියලා කිව්වා. ඒ වෙලාවේ චානක එකපාරටම මගේ අතින් අල්ලලා පුංචිගේ ඇත් හරිම සිනිඳුයි අම්මගේ ඇත් වගේ නෙවෙයි කියලා කිව්වා. මම මේ වෙලාවේ ටිකක් අමුතු විදිහකට ගැස්සුණා. හැබැයි මම හිතුවේ එයාට අම්මා මතක් වෙලා වෙන්නේ නැති කියලා. මොනවද මේ කියන්නේ පුතේ? යන්න ගිහින් ඇඟපත හොදගෙන එන්න කෑම කන්න. මම එහෙම කියලා මගේ ඇතින් එයාගේ ඇත ඉවත් කළා. තවත් දවසක් හැවස අපි දෙන්න සාලේ ටීවී එක බලපර හිටියා. බාප්පා එදා ගෙදර එන්න ටිකක් රෑ වෙනවා කියලා තිබුණේ. චානක සෝෆා එකේ මගේ හරිම ළඟින් ඇවිත් වාඩි වුණා. පුංචි ඔයා මෙච්චර ලස්සනට ඉන්නේ කොහොමද? බාප්පා හරිම වාසනාවන්තයි. චානක මගේ මූණ දිහාම බලාගෙන කිව්වා. මට ඒ කතාව ඇහුනම හිතට ලොකු අපහසුතාවයක් දැනුණා. චානක මොනවද මේ කියන කතා? මම ඔයාගේ පුංචි නේද? ඔය වගේ විකාර කතා කියන්න එපා. මම ටිකක් තදින් කිව්වා. චානක කිසිම ගානක් නැතුව hina වෙලා. ඉතින් පුංචි මම කිව්වේ ඇත්තනේ. ඔයා හරිම ලස්සනයි කියලා එයාගේ ඇත මගේ උරහිස උඩින් තිබ්බා. මම වහාම එතනින් නැගිටලා කාමරේට ගියා. එදා රෑ මට නිින්ද ගියේ නෑ. මට හිතෙන මේ ළමයාගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා. ලොකුම සිද්ධිය වුණේ ඊට දවස් දෙකකට පස්සේ. මම හවස්වරුවේ ගේ පිටිපස්සේ තියෙන ලිඳෙන් නාමින් හිටියේ. මහත්තයා තාම වැඩ ඇරිලා ඇවිත් හිටියේ නෑ. මම හිතුවේ චානක කාමරේ පාඩම් කරනවා ඇති කියලා. මම රේත්කක් ඇඳගෙන නාමින් ඉන්නකොට එකපාරටම චානක එතනට ආවා. මම බය වෙලා ගියා. චානක ඔයා මෙතන මොකද කරන්නේ? මම නානවා නේද? මම ඇහුවේ ටිකක් තරහෙන්. චානක කිසිම චකිතයක් නැතුව ලිඳ අයිනටම ආවා. නෑ පුංචි මම මේ නිකන් ආවේ. මට නිකන් කම්මැලි හිතුණා. ගෙදරත් කවුරුත් නෑනේ. එයා හරිම සංසුන්ව කිව්වා. මගේ මුළු ඇඟම වෙවුලන්න ගත්තා. ඔයාට පිස්සුද චානක? ඉක්මනට මෙතනින් යන්න. නැත්නම් මම බාප්පාවම කියනවා. මම සත්‍යෙන් කිව්වා. එයා hina වෙලා බාප්පට කියන්න එපා පුංචි. මම මුකුත් කරේ නෑනේ කියලා එතනම ටික වෙලාවක් බලාගෙන ඉඳලා හෙමින් ගේ පැත්තට ගියා. මම එදා ගොඩක් බය වුණා. මම ඉක්මනට නාගෙන ගේ ඇතුළට තුවල ගිහින් කාමරේ තරවහ ගත්තා. එදා රෑ මම
හස්බන්ඩ් එනකම් කාමරේ ඇඳට වෙලා හිටියේ. මම ඇඳගෙන හිටියේ රෑට අඳින නයිටිය. කාමරේ දොර මම ලොක් කරලා තිබුණේ නෑ. මොකද මහත්තයා දැන් එයි කියලා හිතලා. මට එකපාරටම දැනුණා කවුරු හරි මගේ තියා බලාගෙන ඉන්නවා කියලා. මම හෙමින් ඔළුව උස්සලා දොර පැත්ත බැලුවා. දොරෙත් ඇස්සේ චානක මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. එයාගේ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකපු නැති විදිහේ බැල්මක්. මට හරිම පිළිකුලක් සහ බයක් දැනුණා. මම එකපාරටම ඇඳෙන් නැගිටලා දොර ළඟට ගිහින් චානකගේ මූණටම දොර වහලා දැම්මා. එයා මොකුත්ම නැකියා එයාගේ කාමරේට යන සද්දේ මට ඇහුණා. මම එතනම බිම වාඩි වෙලා ඇඬුවා. මම කොච්චර ආදරෙන්ද මේ ළමයට සැලකුවේ. ඒත් එයා මගේ ගෞරවේ නැති කරන්න හදනවා නේද කියලා මට හිතුණා. පහුවදා උදේ මම තීරණය කළා. තවත් මේක මෙහෙම තියාගන්න බෑ කියලා. මහත්තයා වැඩට ගිය ගම මම අක්කට කෝල් එකක් ගත්තා. අක්කේ මට දෙයක් කියන්න තියෙනවා. මම කිව්වේ වෙවුලන හඬින්. ඇයි නායනා මොකද වුනේ? චානක මොකක් හරි කරදරයක් කළාද? අක්කා බය වෙලා ඇහුවා. මට ඇත්තම කියන්න බය හිතුණා. මොකද ඒකෙන් පවුල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. නෑ අක්කේ චානක මෙහෙ ඉඳලා කිසිම පාඩම් වැඩක් කරන්නේ නෑ. මුළු දවසම ෆෝන් එකේ. මෙහෙම හිටියොත් එයා විභාගේ ෆේල් වෙයි. මම කොච්චර කිව්වත් එයා අහන්නේ නෑ. ඒ නිසා හොඳම දේ එයාව ආපහු ගෙදර එක්කන් යන එක. මම බොරුවක් කිව්වා. අක්කා ඒක පිළිගත්තා. අනේ නායනා මම හිතුවේ මූ හැදේ කියලා. හරි මම හෙටම ඇවිත් එයාව එක්කන් යන්නම්. අක්කා කිව්වා. පහුවදා අක්කා ආවා. චානක හිටියේ මූණ නරක් කරගෙන. එයා දැනගත්තා මම මොකක් හරි දෙයක් කරලා තියෙනවා කියලා. අක්කා එයාට හොඳටම බැන්නා. තෝ මෙච්චර හොඳ පුංචි කෙනෙක් හිටිත් ඉගෙන ගන්නේ නැතුව මොනවද කරන්නේ? ආපහු ගෙදර යමු. ගෙදර ඉඳන් කැම්පස් ඵලයක්. අක්කා චානකව ඇදගෙන වගේ කාර් එකට දාගත්තා. චානක යන්න කලින් මගේ තියා එකපාරක් බැලුවා. ඒ පැල්මේ තිබුණේ ලොකු තරහක්. හැබැයි මට ඒක නැතුකක් හිතුනේ නෑ. කාර් එක ගේට්ටුවෙන් එළියට යනකම් මම බලාගෙන හිටියා. ඒ අය ගියාට පස්සේ මම ලොකු හුස්මක් ගත්තා. මගේ හිතට දැනුනේ පුදුම නිදහසක්. මගේම පුතෙක් වගේ සලකපු කෙනෙක්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති වුණත් මගේ ගෞරවය සහ මගේ නිවස ආරක්ෂා කරගත්තා කියන සතුට මට තිබුණා. එදා රෑ මම හුඟක් කාලයකට පස්සේ හරිම සැහැල්ලුවෙන් නිදාගත්තා.